හරි සචිනි මම ඉස්සෙල්ලම ගෙනා තියාගත්ත අපේ මේ සහන් චාමිකරව. මොකද දන්නවද? අපි ඉඳගෙන ඉඳලා මල්ලි කකුල් දෙක ඔන්න ඕම නිකන් තියන්න. නිකන් අර මෙහෙම වනන්න එපා. මේ ඉඳගෙන ඕම කරාම පොඩි අවුලක් තියෙනවා. එතකොට මිනිස්සු මේ සයිකල් නවත්තනවා. ගෙන අයියා හුලන් ටිකක් ගාලා දෙන්න බෑ. අයියා ඒකට හුලන් ටිකක් ගන්න බෑ. ඒ මුණොත් ඒ ප්‍රශ්නයට කොල්ලට නේද? හන්දියක පුටුවක් තියලා ඒව කර කර ඉන්නවා. සයිකල් නවත්තනවා ගෙනලා හුලන් ගහනවා. සහන් පොඩි දෙයක්. ඔයාගේ මේ පළවෙනි ටීවී ප්‍රෝග්‍රෑම් එකද? නෑ ගිහිල්ලා තියෙනවා කොට. ඔව් ගිහිල්ලා තියෙනවා කොල්ලෝ. කවුරුත් බලලා නෑ. මේක බලන්න ඔයා මේක දැන් ඔයා මේකෙන් තමයි ඔයාගේ ජීවිතේ වෙනසක් වෙලා එක්ක ඔයා ඉඳී එක්ක නැති වෙයි. හරි බලමු. හරි. අපි ආවු අපේ සාන්ති ගීතය. රයිට්. කියවයි. ඔබගාව මම ඉන්නෙමි සුසුමන් වගේ ආවෙවි තනියේ තුරුල් වී මුමුණා සුපෙම්ගි රැසීතලෙලන් වෙවි තරුමල් කරා දෙන්නෙමි තරුමල් කඩා දෙන්නෙමි මිනිසේ දිලෙන්නේ තරුසේ නිවෙන්නේ ඔබගේ සිනාදැස නේදෝ නොසලී තියෙන්නේ සසලී නොයන්නේ ඔබගේ මගේ සෙනෙහි නේදෝ හිතමාගේ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඟේ වෙන කවුරුවත් මාගේ තුරුලේ නිදන්නේ ළඟේ ඔබගාව මම ඉන්නෙමි සුසුමන් වගේ ආවෙවි තනියේ තුරුල් වී මුමුණා සුපෙම්ගි රැසීතලෙලන් වෙවි තරුමල් කඩා දෙන්නෙමි තරුමල් කඩා දෙන්නෙමි සචිනි මතු ජීවිතේදී මෙලොවෙන් තුරන් වී කුවනේ පියාඹන්න වේවි අභ්‍යවකාශේ ග්‍රහලෝක ගානේ මිතුරන් සොයා යන්න වේවි ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඟේ දෙව්දුවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඟේ ඔබගාව මම ඉන්නෙමි සුසුමන් වගේ ආවෙවි තනියේ තුරුල් වී මුමුණා සුපෙම්ගි රැසීතලෙලන් වෙවි තරුමල් කඩා දෙන්නෙමි තරුමල් කඩා දෙන්නෙමි නියමයි මං ආසාර කරගවස් මං ආසාර කරු ඒක අන්තිම වර්ස් එක මතු ජීවිතේදී මෙලොවින් තුරන් වී. ඒ කියන්නේ මැරිලා ගුවනේ පියාඹන්න වේ. ඒ කියන්නේ මොකක්ද ඒකට ගන්ධබ්බ අවස්ථාව. ගන්ධබ්බ අවස්ථාවේ ඒ පැත්තේ අභ්‍යවකාශයේ ගාලෝකකාරී ඒ කාලේ ඒ කියන්නේ ගන්ධබ්බ කාලේ අපි ඒ පැත්තේ ඔක්කොම පියාසර කරගෙන දෙයියෝ හම්බ වෙනවා. දෙයියෝන්ගෙන් අහන්නේ සක්‍ර දෙයියෝ සජිනි දැක්කද? නේ එහෙමයි. සක්‍ර දෙයියෝ සජිනි දැක්කද? ඇයි මාව දකින්නේ? නෑ නේද ඔයාවනේ මං ඒ කියන්නේ සින්දුවේ හැටියට මං කිව්වේ. ඒ කාලෙදිත් පදන්නේ ඔයා. ඒ කියන්නේ අර
ඒ කියන්නේ එච්චර පොඩ්ඩක් මෝඩයි යවේ. නේ දිව්‍යාංගනාවොත් එක සචිනි බොර්ලස් ගබුවේ කෑල්ලක් උල්ලනවා කියලා හාකෝ හාකෝ හා හාකෝ නෑ ඔයා බයෙන්න එපා. මං අපාය ගියත් වහන්නේ. එක්සැක්ට් ඉතින් මොනවද වෙන්නේ? අලුත් වැඩ මොනවද මල්ලි? සින්දුවක් කරන මේ දවස්වල. මොකද්ද? විලාපයක්ද නැත්නම් හොඳ හැපි සින්දුවක්ද? හැපි හැපි. හා අන්න හොඳ කොල්ලෙක්. ඒ කියන්නේ හැපි පොඩි විලාපයක් චුට්ටක් happy happy. happy කිව්වේ මුලින් happy විලාපේ happy පස්සේ හැපිද නැත්නම් මුලින් හැපි පස්සේ විලාපද? නිකන් පොඩි ක්‍රෂ් එකක් තිබිලා නැති වුණා වගේ එකක්. ඒව මල්ලි සාමාන්‍ය දේවල්නේ. හරි අපි දෙනවා අපේ සහන්ට මල් වැස්සා